දැන් මේ අද දවසින් මාර්තු මාසය අවසන් වෙනවා. ඊට පස්සේ අලුත් මාසයක ආරම්භයක් තමයි සනිටුහන් වෙන්නේ. අප්‍රේල් මාසය ආරම්භ වෙනවා. අප්‍රේල් මාසය කියලා කියන්නේ කෙලිම උත්සව කාලය. එතකොට අපිට කෑම බීම රෙදිපිලි මේ හැම දෙයක්ම අලුත් වෙනවා. ඉතින් ඔබට මේ මතක් කරන්න හදන පණිවිඩේ සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු සල්පිල පිළිබඳව තමයි මේ මතක් කිරීම ඔබට කරන්නේ. ඉතින් අප්‍රේල් මාසයේ 4 වෙනි සෙනසුරාදා වගේම 5 වෙනි ඉරිදා මේ දවස් දෙකේදී පෙරවරු 9 ඉඳන් පස්වරු 6:30 දක්වා සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ කාන්තා අභිවෘද්ධි සංසදය මගින් සිංහල අවුරුදු පොලක් පවත්වන්න කටයුතු සූදානම් කළ තියෙනවා. ඉතින් ඔබට ආරාධනා කරනවා මේ අලුත් අවුරුදු පොලත් සමගින් සම්බන්ධ වෙන්න ඔබට අවස්ථාව තියෙනවා. ඔබ සම්බන්ධ වුණොත් අවුරුදු රසකැවිලි, රෙදිපිලි, ආභරණ, පාවහන්, ඇස් කණ්ණාඩි, විසිතුරු පැල වගේම ආයුර්වේද සායන ඇතුළු විවිධාකාරයේ කුටි රාශියක් තියෙනවා. මේ තුලින් ඔබට අවශ්‍ය කරන සේවය ලබා ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් මේ කාරණාව මතක් කරන්නේ ලක්ෂ්මී ලොරෙන්සෝ හේවා මහත්මිය සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලන පරිශ්‍රයේ පැවැත්වෙන සිංහල අලුත් අවුරුදු සල්පිල වෙනුවෙන් තමයි ඔබට මේ ආරාධනය කරන්නේ. හොඳයි. දැන් අපේ ලෝකෙ ගත්තොත් එහෙම සම්පත් ගොඩක් තියෙනවා කියලා අපි හිතාගෙන ඉන්නවා. හැබැයි ඒ සම්පත් අපි හිතනවට වැඩිය හරි අඩු ප්‍රමාණයක් තියෙන්නේ. අපි මේ දේවල් හරි විදිහට කළමනාකරණය කරගත්තොත් අනාගතේ කියන්නේ අපි අර කතා කරන තිරසර ආර්ථිකයක් සහ තිරසර ලෝකයක් වෙනුවෙන් අපිට වටපිටාව හදාගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ නුගසෙවනේ මේ විශේෂයෙන් අපි අවස්ථාව වෙන් කරන්න සූදානම් වෙන්නේ මේ සම්පත් හරි විදිහට කොහොමද කළමනාකරණය කරගන්න කියන කාරණාව ගැන කතා කරන්න. විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ජලය. ඔබ අද දවසේදී භාවිතා කරන මේ ජල බිඳුව සමහර විට මේට අවුරුදු 10 ගානකට කලින් තවත් කෙනෙක් පාවිච්චි කරලා තියෙනවා වෙන්න පුළුවන්. ඒක එහෙම වෙන්න පුළුවන්. මොකද ස්වභාව ධර්මයේ විසින් මේක හරි විදිහට පිරිපහදු කරලා හරි විදිහට කළමනාකරණය කළ ඔබට ආයි පානීය ජලයේ විදිහටම ලබා දුන්නා වෙන්න පුළුවන්. ඉතින් සබාදහම මේ කරන වැඩේ අපිට හරි ලේසියෙන් අලුත් තාක්ෂණයත් එක්ක එකතු වෙලා හරි ඉක්මනින් කරගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට මේ ජලය කියන සාධකය හරි ඉක්මනට කළමනාකරණය කරගෙන අපිට නැවත නැවත භාවිතයට ගන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ පිළිබඳව කතා බහ කරන්න තමයි දැන් අපි සූදානම් වෙන්නේ. ඉතින් අපිත් එක්ක දැන් එකතු වෙනවා සිවිල් ඉංජිනේරු අශෝක කිරියන් මහත්මයා. ආයිබෝන් කියලා වැඩසටහනට පිළිගන්නවා. ආයිබෝන්. දැන් මේ අපචාලය කළමනාකරණය කිරීම පිළිබඳව අපි කතා බහ කරනකොට ගොඩක් දෙනෙක් මේ පිළිබඳව දැනුවත් නැහැ. අපි චුට්ටක් මොකක්ද මේ අපචාලය කළමනාකරණය කිරීම කියන්නේ කියන කාරණාවෙම අපි කතා බහ පටන් ගමු. හොඳයි. මම වැඩ කරන්නේ මේ ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් කියන නගරේ. දැන් අපජලය කියන එකකින් අදහස් කරන්නේ මම අදහස් කරන්නේ නම් දැන් අපේ ටොයිලට් වලින් එළියට යන වතුර තියෙනවනේ. දැන් ඒවා ගිහිල්ලා යම් ප්‍රමාණයකට ට්‍රී එක මේ පිරිපහදු කරලා ඒක පරිසරයට සුදුසු විදිහට අපි ගඟකට හරි මුහුදකට හරි ඒක මුදා හරිනවා. ඉතින් ඒක තමයි මූලිකම මේ සිද්ධාන්තය ඒක පිටිපස්සේ තියෙන. එතකොට දැන් ගොඩක් කට්ටිය හිතාගෙන ඉන්නවා මේ අපජලය පිරිපහදු කරනවා කියන එකට ලොකු පිරිවැයක් යනවා කියලා. ඇත්තට මෙහෙම පිරිවැයක් යනවද කොහොමද? මෙහෙමයි. ඒක මේ බයොලොජිකල් ප්‍රොසෙස් එකකින් තමයි ඒක පිරිපහදු වෙන්නේ. ඒකට විදුලි බලය යනවා යම් ප්‍රමාණයක්. ඒක අපිට වළක්වන්න බෑ. නමුත් ඒක සෝලාරේ මේ දාලා ඒ සාමාන්‍ය ඒව බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් ඒකට වියදමක් යනවා. හැබැයි ඒක ට්‍රීට් කරන්නේ නැතුව පරිසරයට මුදා හැරියොත් ඒකෙන් වෙන හානිය හුඟක් විශාලයි. ඒක අපිට මම හිතන්නේ ඒක අපි අපිට වගකීමක් තියෙන එක හරියට මේ යම් මට්ටමකට පිරිපහදු කරලා මුදා හරින්න. හොඳයි, අපිට ඡායාරූප කිහිපයකුත් බලා ගන්න පුළුවන්කමක් ලැබෙනවා මේ අපජාලය කළමනාකරණය කිරීම සම්බන්ධයෙන්. මේ රූප රාමු අපි දකින අතරතුරේ අපි කතා බහ කරමු. දැන් ගොඩක් දෙනෙක් ලෝකෙ ගත්තොත් එහෙම මේ අපජලය පිරිපහදු කරලා ඕන් එක භාවිතයට ගන්නවා. හැබැයි ලංකාවේ ටිකක් සුළු වශයෙන් තමයි මේ වෙනකොට ක්‍රියාත්මක වෙන්නේ. අපි ඒ ගැන පොඩ්ඩක් කතා කරමු. දැන් මේ වෙනකොට අවශ්‍ය කරන වටපිටාව හැදීගෙන යනවා ලංකාව ඇතුළේ නේද? මේ සම්බන්ධයෙන් අවබෝධය දැන් ඇවිල්ලා තියෙන්නේ. මේක කළ යුතු දෙයක් කියලා. දැන් අපේ හුඟක් බහුතරයක් තියෙන්නේ ඔය මේ සෙප්ටික් ටැන්ක් සිස්ටම් නේ තියෙන්නේ. එහෙම දැන් කොළඹ වගේ ටවුමක ඒක අමාරුයි කරන්න. ඒ නිසා තමයි දැන් අලුතෙන් මේවා පිරිපහදු ප්ලාන්ට්ස් දෙකක් හදාගෙන යනවා. තාම මම හරියට දන්නේ නැහැ ඒවා මේ ක්‍රියාත්මක වෙනවද නැද්ද කියලා. මම හිතන්නේ අන්තිම අවසාන අධීරේ වගේ ඇත්තේ. හෝ වැඩ කරනවත් ඇති. ඒක මම හරියට දන්නේ නැහැ. නමුත් ඒක තමයි යන ඩිරෙක්ෂන් එක හරි. දැන් ඔස්ට්‍රේලියාවේ දැන් ඒ වතුර ආපහු දැන් ගඟකට එහෙම දාන එක ඉතින් ඒක හොඳටම ඒවා ට්‍රීට් කරපු වතුර ගඟකටම උදාහරණයකට නිකන් ඒක
පුඩි ඒ අපරාධයන්නේ එක ඒ නිසා දැන් ඒගොල්ලෝ හුඟක් විට උත්සාහ කරනවා එම වතුර හොඳට සුද්ධ කරපු වතුර ආපහු මේ ඔය වගා කටයුතුවලට පාවිච්චි කරන්න. ඒ කියන්නේ ලොකු ෆාම්ස් වලට එහෙම නලමාර්ගයෙන් ගෙනල්ලා ඒවා බෙදලා හරලා මේ ඒ විදිහට වැඩ පිළිවෙලක් යනවා. ඒක හුඟක් ප්‍රසිද්ධයි ඒක. ඉතින් ඒක හැම පැත්තෙම බැලුවාම පරිසරයට එහෙම හුඟක්ම එක මම හිතන්නේ හිත කරයි කියලා. දැන් අපි මුලිනුත් කතා කරපු කාරණා මේකට ටිකක් යම්කිසි පිරිවැයක් වෙනවා. හැබැයි අපිට අවස්ථාවක් තියෙනවා මේක එක්තරා විදිහක අනාගත ආයෝජනයක් කරගන්න. දැන් අපි මෙතනදී කතා කළොත් එහෙම මේ ලංකාව ඇතුළතදී ටිකක් විශාල පරිමාණයේ කර්මාන්ත ක්‍රියාත්මක වෙනවා නම් ඒ වගේම හවුසින් ස්කීම්ස් ක්‍රියාත්මක වෙනවා නම් ඒවල ඒ පිට වෙන මලද්‍රව්‍ය වෙන්න පුළුවන් ඒ දේවල් අපිට හරි විදිහට පිරිපහදු කරගත්තොත් අපිට ජලය කියන සම්පත හරි විදිහට කළමනාකරණය කරගන්න පුළුවන්. අනිවාර්යයෙන්ම මොකද ජලය කියන එක අපි එච්චර ගණන් ගන්න නැතුණට ඒක අපිට විරල සම්පතක් ඇත්තම කිව්වොත්. ඉතින් ඔව් මේක හැබැයි මෙහෙමයි මහා පරිමාණ මට්ටමින් කරොත් තමයි මේකේ මේ අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඉදිරියට දැන් අපි මේවා මොනවද මං දන්න විදිහට යාපනයේ ඔය කසල එකතු මොනොදේවට කියන අප ජලය එකතු කරලා ට්‍රීට් කරන මේකට ප්ලාන්ටයක් හදන්න තියෙන ප්ලෑන්යක් තියෙනවා කියලා මම වෝටර් බෝඩ් එකේ මගේ යාළුවෙක් කිව්වා. දැන් ඒකේ මම හිතන්නේ ඒගොල්ලන්ගේ මං කිව්ව දේ කරන්න අදහස තියෙනවා. ඒක ට්‍රීට් කළා මූදර දාන්නේ නැතුව ආපහු මේ කාට හරි ඒක අවශ්‍ය කෙනෙකුට ඒක දෙන්න කියලා. මේක මං යාළුවෙක් කිව්ව කතාවක් නිසා මට මේක හරියට තහවුරු කරන්න බෑ. එතකොට දැන් අපි ගත්තොත් ජලය මේ විදිහට පිරිපහදු කරනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් ටිකක් දුර්ගන්ධයක් එනවා වෙන්න පුළුවන්. ඒක නිසා අපි ওই වගේ වැඩවලට නොයා තියෙන වතුර ටිකෙන් ප්‍රයෝජනයක් ගමු. ඇයි අපි ආයේ මේ විදිහට අපජලයක් අරගෙන ඒක කළමනාකරණය කරන්න කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒ වගේ දුර්ගන්ධය වගේ ප්‍රශ්න එන්න පුළුවන්ද නැත්නම් ඒකට විසඳුම් තියෙනවද කොහොමද? මේ දැන් ට්‍රීට්මන්ට් ප්ලාන්ට් එකක් අසල පොඩි ඒ ප්‍රෝසෙස් එකෙන් නිපදවෙනවනේ මේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් මීතේන් වගේ මේ ගෑසස්. ඉතින් ඒවා පොඩි මේකක් වෙනවා. හැබැයි ඒවා බොහොම හොඳට මැනේජ් කරන්න පුළුවන්. ඒවා දැන් ඒක තිබුණයි කියලා තව මීටර් 100ක් 200ක් පල්ලෙහා තියෙන ගෙදරකට ඒක දැනෙන්නේ නැහැ. අන්න එහෙම කිව්වොත් ප්ලාන්ට් එක ඇතුලේ පොඩ්ඩක් ඒක සුළු දෙයක් තියෙනවා. තනිකරම සීල් කරපු ප්ලාන්ට්ස්ුත් තියෙනවා කියලා මම අහලා තියෙනවා සිංගප්පූරු වගේ රටවල් වල. ඒවා එහෙම එකක් තියෙනවද කියලා පේන්නේවත් නැහැ. දැන් ඔබතුමා අර සිංගප්පූරුව කියන ඒ රට උදාහරණයක් විදිහට ගත්ත නිසා මට අහන්න හිතුණා ඒ වගේ රටවල් වල මේ විදිහට අපජලය කළමනාකරණය කරන්න හරි වේගින් ඒගොල්ලෝ ඒ තාක්ෂණය වෙනුවෙන් නැඹුරු වෙලා තියෙනවා. ලංකාව වගේ රටකට මොකද්ද මේකට බාධා වෙලා තියෙන්නේ? මගේ තන්ට ප්‍රධාන බාධාව තමයි මේ මුදල් කියලා මට හිතෙන්නේ. වැරදි වෙන්නත් පුළුවන් මම දන්නේ නැහැ. ඉන්න අපේ ඉන්න ඉංජිනේරු මහතුරු එහෙම මේවා ගැන හුඟක් මේ පරිසරවේදීන් මේවා ගැන අවබෝධයක් තියෙනවා. ඒගොල්ලෝ ඒ නොලෙජ් එක හොඳටම තියෙනවා. ඒක හරියාකාරව ඉතින් ලොකු විදිහට ක්‍රියාත්මක වෙලා නැති එක තමයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ අපි බලාපොරොත්තු වෙනවා අනාගතයේදී අපිට පුළුවන් නම් මේ ජල සම්පත හරි විදිහට රැකගන්න මේ විදිහට අපජලය නැවත නැවතත් අපිට පාවිච්චි කරන්න ඒක හරි විදිහට කළමනාකරණය කරගන්න අවස්ථාව ලැබුණොත් ඒක ගොඩක් වටිනවා. ඉතින් දැන් මට තවත් අහන්න හිතුණා දැන් අපි මේ අපජලය කළමනාකරණය කිරීමේ ක්‍රියාවලිය ඇතුළේදී රොන් මඩ වගේ මොනවා හරි අවසානයේදී බැහැර වෙනවා නම් ඒවා අපිට නැවතත් ප්‍රයෝජනෙට ගන්න පුළුවන්ද? දැන් අපජලය අපි හරි විදිහට කළමනාකරණය කරලා ඒක පාවිච්චි කරනවා අපි ඔය වගාවන් වලට යොදන්න අරවට මේවට. එතකොට දැන් අපි ගත්තොත් ඒකෙන් ඉවත් වෙන අනිත් කොටස් කොයි විදිහටද අපිට පාවිච්චිට ගන්න පුළුවන්? ඔව් දැන් ඉස්සෙල්ලා ඒක හරි. ඒක ඉතුරු වෙන ඒකට කියන ස්ලජ් එක කියලා ඒක පාවිච්චි කරන්න පුළුවන්. ඒක හුඟක් මේ තියෙනවා මේ ගුණාත්මක දේවල් පෝර වශයෙන්. දැන් මම කලින් වැඩ කරලා තියෙනවා මේ නිවසිලෙන්ඩ වල රොටුරුව කියන නගරේ ඒගොල්ලෝ ඒක වෙනමම ප්‍රෝසෙස්සයක් කල්ලා බෑග්වල මේ ලස්සට පෝර බෑග්වල වගෙන ඒකට කියන්නේ මොකක්ද ෆාමර්ස් ඩ්‍රීම්ද ෆාමර්ස් ගෝල්ද මොකක්ද කියලා එහෙම බ්‍රෑන්ඩ්හෙකුත් දාලා ඒක විකුණනවා. ඒවා ගොඩක් ඔය තනකොළ වවන ගොයින් ඉන්නවනේ ඒගොල්ලෝ ගන්නවා ඒක. ඒක ගාලා සෑහෙන්න මේ
ප්‍රතිඵල හොඳයි ඒකේ. දැන් අපි ගත්තොත් එහෙම මේ අපජලය පිරිපහදු කරලා නැවතත් පරිභෝජනය කරන්න මිනිස්සුන්ගේ අතට ලැබෙනකොට ඒකල යම්කිසි විදිහක මැලිකමක් දක්වනවා මේ අපජලයනේ. ඒක නිසා අපි මේකයි පාවිච්චි කරන්න වගේ පොඩි ආකල්පමය වශයෙන් පොඩි බාධා කිහිපයකුත් එන්න පුළුවන්. ඒ බාධා ජය ගන්න අපි මොකද කරන්න ඕනේ? ඒක මං හිතන්නේ ඉතින් ඒ ප්‍රොසෙස් එක අපි යන්න ඕනේ මිනිස්සුන්ගේ මේ මයින්ඩ්සෙට් එක වෙනස් කරන්න. මේ එතකොට ඒක තමයි සිංගප්පූරු වගේ රටක මං හිතන්නේ අපජලය ඒගොල්ලෝ ඩ්‍රින්කින් වෝටර් සිස්ටම් එකට යනවා. ඒක ඉතින් ඒක සාමාන්‍ය දෙයක් ඒක. එතකොට දැන් දේශගුණික විපර්යාසත් එක් අප හිතමු දැන් මේ තද පැවිල්ලක් තියෙනවා මේ දවස්වල. ඔය වගේ විවිධාකාර විදිහට දේශගුණික විපර්යාස සිද්ධ වෙනකොට මේ ජල කළමනාකරණය කිරීමේ පිරිපහදු ක්‍රියාවලියට යම්කිසි බාධාවක් වෙන්නේ නැද්ද කාලෙන් කාලෙට ඒ වගේ දේශගුණික විපර්යාස වෙනකොට? ඔව් ඉතින් මම හිතන්නේ අර කිව්වා වගේ ජලය ඉතින් සීමිත සම්පතන්නේ. මේ උඟ පැවිල්ල වගේ තියෙනකොට ඉතින් ඒක මැනේජ් කරන්න ඕනේ පරිස්සමෙන් බොහොම. එතකොට දැන් අපි ගත්තොත් මේකට නියමිත ප්‍රමිතියක් තියෙන්න ඕනේ කියලාත් මට හිතෙනවා. ජාත්‍යන්තර වශයෙන් මේ අපජලය කළමනාකරණය කිරීම තුළ කොයි වගේ ප්‍රමිතීන් රාමුවක්ද තියෙන්නේ? ඒගොල්ලන්ගේ තියෙනවා ග්‍රේඩිං සිස්ටම් එකක්. දැන් කියන පයිප්ලයින්ස් දානකොට උනත් ඒවා කලර් කෝඩ් කරලා තියෙන්නේ. දැන් අපජලය ට්‍රීට් කරපු අපජලය යන්නේක ඒක දම් පාට පයිප්පයක් තියෙන්නේ. සාමාන්‍ය අපේ වතුර පයිප් නිල් පාටනේ. ඉතින් ඔය කාටියට ඒක වෙන් කරලා තේරුම් ගන්න පුළුවන්, අඳුර ගන්න පුළුවන් වෙන්න. ඊට අමතරව ග්‍රේඩිං සිස්ටම් එකක් තියෙනවා. ක්ලාස් A, ක්ලාස් B, C මෙහෙම කියලා A+ කියලා තියෙනවා. A+ කියන්නේ ඉතින් මේ බොටල් වෝටර් වගේ තමයි. ඒ අපජලයම A+ කියලා කියන්නේ ඔව් අපිට පානයට ගන්න පුළුවන්. පානයට ගන්න පුළුවන්. අර ඔයා කිව්ව දේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන මයින්ඩ්සෙට් එකකින් හින්දා ඒ කෙරෙන්නේ නැහැ. ඉතින් ඩිරෙක්ට්ලි කෙරෙන්නේ නැහැ. හැබැයි අපිට අනිකුත් කර්තව්‍යයන් වලට මේක පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙනවා නේද? දැන් අපි ගත්තොත් එහෙම මේ ක්‍රියාවලිය ඇතුලේ තාක්ෂණය කොහොමද පාවිච්චි වෙන්නේ? තාක්ෂණය කියන්නේ ඒක මූලිකවම තියෙන්නේ බයොලොජිකල් මේ ප්‍රොසෙස් එකක් තමයි මේක ට්‍රීට් කරන්න පාවිච්චි කරන්නේ. ඊට පස්සේ මේක මුදාහරින්න කලින් එක්ක ක්ලෝරීන් නැත්තම් මේ අල්ට්‍රාවයලට් මේ ලයිට් එකෙන් ජීවාණුහරණය කළා තමයි කොහට හරි යවන්නේ. මොකද ඒක තමයි ස්ටෑන්ඩඩ් එක. ඊට ඒ විදිහට එහෙම නැතුව කරන්න අමාරුයි. කරන්න නැහැ. හරි දැන් ඔබතුමා සිවිල් ඉංජිනේරුවරයෙක් වගේම මේ ලස්සනට ගීත ගායනා කරන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා. දැන් මේ ක්ෂේත්‍ර දෙකක් මොකද එක පාරටම අර ඒ වෙනසක් ඇති කරන්න හිතුනේ ඔබතුමාට? එහෙම වෙනසක් නෙවෙයි. ඉතින් ඒ දවස්වල ඉඳලා කැම්පස් ඉන්න කාලේ ඉඳලා සින්දු සාමාන්‍යයෙන් කියා ගන්න පුළුවන් කියලා මම දන්නවා. දැන් අවුරුදු 3-4කට ඉස්සෙල්ලා මට හිතුණා ටිකක් මේක ප්‍රොෆෙෂනල් ලෙවල් එකට ටිකක් කියලා බලනවා කියලා. මම සින්දුවක් ලිව්වා. ඒක ආචාර්ය රෝහණ වීරසිංහට දුන්නාම ලස්සන මෙලඩි එකක් දාලා දුන්නා. පස්සේ එතනින් තමයි වැඩේ පටන් ගත්තේ. දැන් සින්දු 20ක් විතර තියෙනවා. channel එකේ. ඉතින් ඔබතුමාගේ මේ පැත්ත වගේම ඒ පැත්තත් හරි ලස්සනට අනාගතයේ සාර්ථක කරගන්න පුළුවන් වෙන්න කියලා අපි සුබ පතනවා. ඉතින් බොහොම ස්තුතියි අද දවසේ මේ අපජලය කළමනාකරණය කිරීම පිළිබඳව අපිව දැනුවත් කරන්න අපිත් එක්ක එකතු වුණාට. ඉතින් සිවිල් ඉංජිනේරු අශෝක කිරියල්ල මහත්ම තමයි අපිත් එක්ක එකතු වුණේ. බොහොම ස්තුතියි කියලා ඔබතුමාට සමුදෙනවා. ඒ වගේම තමයි ඔබතුමාගේම ලස්සන ගීතයකින් තමයි අපි මේ විශේෂාංගය අවසන් කරන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි ඔබට ආරාධනා කරනවා දිගටම අඟහරුවාදා නොගසවනත් සමගින් රැඳී සිටින් අපි ගීතමය විරාමයක් අරගෙන නැවතත් හම්බ වෙමු.